6 වෙනියෙන් CQ එක. මියෝනයක් පිළිබඳව පහසඳහන් ප්‍රකාශ සලකා බලන්න. A. එය ලෙප්ටෝනයකි. B කියනවා එය ක්වාක් 3කින් සෑදී ඇත. C කියනවා එහි ස්කන්ධ ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධයට වඩා වැඩි. හරි. අපි බලමු දැන් එකින් එක කතා කරලා බලමු කොහොමද මේ ඇත්තද බොරුද කියන එක අපි කතා කරලා බලමු. එතකොට මේ කොටස් වල නම් දැන් නිතරම ප්‍රශ්න අහනවා. ඒක නිසා මේ ටික අපි බලාගෙන යන එක හොඳයි. මොකද අපිට එතකොට මේකෙන් අහන ප්‍රශ්න වලට ලේසියෙන්ම උත්තර දී ගන්න පුළුවන්. හරිද? එම අමාරු කොටසක් නෙමෙයි ලේසි කොටසක්. හරි. ඒක නිසා හරියට මේ ටික බලාගෙන යන්න. එතකොට වරදින එකක් නෑ උත්තර ටික ගන්න පුළුවන්. හරි. එතකොට දැන් ඉස්සර මිනිස්සු දැනගෙන හිටියේ න්‍යෂ්ටිය ඇතුලේ දැන් ප්‍රෝටෝන නියුට්‍රෝන තිබ්බට ඒවා හැදිලා තියෙන්නේ කොහොමද කියලා දැනගෙන හිටියේ නෑනේ. හරිද? එතකොට දැන් වෙනකොට හොයාගෙන තියෙනවා ප්‍රෝටෝන හැදිලා තියෙන්නේ කොහොමද නියුට්‍රෝන හැදිලා තියෙන්නේ කොහොමද කියන ඒවා ටික අපිට දැන් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. හරිද? එතකොට මූලික අංශු ටිකක් දැන් අපි හොයාගෙන තියෙනවා. එතකොට මේවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි හරිද? ෆර්මියෝන. අනිත් එක බෝසෝන. බෝසෝන කියන්නේ අර බලය ගෙනෙන වාහක වගේ. හරිද? කියන්නේ බලය කියන්නේ මූලික අංශ වලට ඇදින අන්තර්කය වලට අර මැදිහත් කාරක අංශු විදිහට අන්න ඒ වගේ වැඩ කරන්නේ මේ බෝසෝන. රයිට්? එතකොට ෆර්මියෝන කියන එක ඇතුලේ තව කොටස් දෙකක් තියෙනවා. ක්වාක් තියෙනවා, ලෙප්ටෝන තියෙනවා. ලෙප්ටෝන තියෙනවා. හරි? මේ දෙන්න ගැන අපි බලමු. මේවා ඇතුලේ තව ಜಾති ටිකක් තියෙනවා. අපි බලමු පල්ලෙහාට ඒවා කතා කරලා. රයිට්. ඔන්න ක්වාක්. ක්වාක් ගැන තමයි දැන් මම කතා කරන්න හදන්නේ. ක්වාක් ගත්තොත් එහෙම ඔයාලට හම්බ වෙනවා අප් ක්වාක් හම්බ වෙනවා ඩවුන් ක්වාක් හම්බ වෙනවා. චාම් කියලා කෙනෙක් ඉන්නවා, ස්ට්‍රේන්ජ් කියලා කෙනෙක් ඉන්නවා. টොප් කියලා එක්කෙනෙක් ඉන්නවා, බොටම් කියලා එක්කෙනෙක් ඉන්නවා. අප් ක්වාක් තියෙනවා, ඩවුන් ක්වාක් තියෙනවා, චාම් තියෙනවා, ස්ට්‍රේන්ජ් තියෙනවා, টොප් තියෙනවා, බොටම් තියෙනවා. හරි? ලෙප්ටෝන ගත්තොත් එහෙම ලෙප්ටෝනත් අපිට 6ක් තියෙනවා. හරිද? මොනවද පටන් ගන්නෙ? ඉලෙක්ට්‍රෝන වලින් පටන් ගන්නවා. ඊට පස්සේ මියෝන් තියෙනවා. ඊට පස්සේ ටෝ තියෙනවා. ඕකේ ප්‍රතිේවත් තියෙනවා. ඉලෙක්ට්‍රෝ නියුට්‍රිනෝව තියෙනවා. හරි? එතකොට ඒක මෙහෙම ඊළඟට ආපහු මියෝන් නියුට්‍රිනෝ තියෙනවා. ටෝ නියුට්‍රිනෝ තියෙනවා. හරි? ටෝ නියුට්‍රිනෝ තියෙනවා. බෝසෝන් පැත්ත ගත්තොත් එහෙම හරිද? බෝසෝන් පැත්ත ගත්තොත් එහෙම ග්ලූනය තියෙනවා. රයිට්? ෆෝටෝන් තියෙනවා. Z බෝසෝන් තියෙනවා. W බෝසෝන් තියෙනවා. තව තියෙන එකක් හිග්ස් බෝසෝන් කියලා තියෙනවා. right? ඒතර ඔවා තමයි බෝසෝන් ඉදිරිය ගත්තොත් එහෙම තියෙන්නේ. ග්ලූනේ තියෙනවා, ෆෝටෝනේ තියෙනවා, Z සහ W බෝසෝන් තියෙනවා. එතකොට මේවා දැන් අපෙන් අහනවා මේ ස්කන්ධ ගැනත් ප්‍රශ්නයක් අහනවා. දැන් ලෙප්ටෝන දැන් එතකොට මේකට නම් උත්තරේ හම්බ වෙනවා පළවෙනි එකටම. දැන් A කියන එක්කෙනා එය ලෙප්ටෝනේකි. හරි. මියෝන ගැන නහන්නේ. ඔව්. ඉතින් ඒක ලෙප්ටෝනයක් තමයි. හරි. ලෙප්ටෝනයක් තමයි. ඒක හරි. එතකොට A කියන එක්කෙනා. හරි. A කියන එක්කෙනා හරියනවා. B ගත්තොත් එහෙම B එකේ අපෙන් අහන්නේ එය ක්වාක් 3කින් සෑදී ඇත. දැන් මේවා මූලික අංශුනේ. මේවා කොහොමද හැදිලා තියෙන්නේ කියලා තව වෙනකන් හොයාගෙන නැහැ. හරිද? ඒ කියන්නේ මේ අප් ක්වාක්යක් හැදිලා තියෙන්නේ කොහොමද? ඩවුන් ක්වාක්යක් හැදිලා තියෙන්නේ කොහොමද? ඒවා තාම හොයාගෙන නැහැ. කොහොම හැදිලා තියෙනවද කියලා දන්නේ නැහැ. රයිට්? එතකොට A කියන කතාව නම් වැරදි. B වල කියන කතාව වැරදි. මියෝනයක් හැදිලා තියෙනවා කියන්නේ මේ ක්වාක් 3කින් නෑ. එහෙම එකක් හොයාගෙන නැහැ තාම. රයිට්? C. එහි ස්කන්ධ ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධයට වඩා වැඩිය. එහි ස්කන්ධය ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධයට වඩා වැඩිය. C. ඔව් ඒක හරි. ඒක වෙන්නේ මෙහෙම. දැන් අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ ක්වාක් කියන ඒවා අප් ක්වාක් වලට තියෙනවා ආරෝපණයක් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වගේ ධන 3න් 2ක ආරෝපණයක් මේ පොලිමේ ඔක්කොටම තියෙනවා. මේ පොලිමේ ඔක්කොටම තියෙන්නේ මෙන්න මේ ආරෝපණ ඉලෙක්ට්‍රෝනික ආරෝපණය ධන 3න් 2ක ආරෝපණයක් තියෙනවා. ඩවුන් ක්වාක් ගත්තොත් එහෙම ඩවුන් ක්වාක් එකක ආරෝපණය මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 3න් 1ක්. ඒක ධන නෙමෙයි. හරිද ඍණ. එතකොට මේ පොලිමේ ඔක්කොටම මේ කියන්නේ බෝසෝන් ඇරෙන්න බෝසෝන් ටික නැතුව මම මේ කියන්නේ. හරිද? බෝසෝන් එක හිතන්න එපා. ක්වාක් වල අප් චාම් ටෝකෙට් මේ টොප් කියන කට්ටියට මෙන්න මේ ආරෝපණය තියෙනවා. ඊට පස්සේ ඍණ 3න් 1යි ආරෝපණය ඉලෙක්ට්‍රෝනික ආරෝපණය 3න් 1ක ආරෝපණයක් තියෙනවා. ඩවුන් ක්වාක් මේ ඩවුන් ක්වාක් එකේ ඉඳලා මේ පැත්තට යන මේ පොලිමට තියෙනවා. රයිට්? එතකොට ඒ පොලිමට එහෙම. දැන් ලෙප්ටෝන ගත්තොත් එහෙම ලෙප්ටෝන වල හරිද? ඒකෙත් මේ බෝසෝන් ටික අත්හැරලා දාන්න ඒවා මතක ගන්න. මේ තුන ගැන තමයි මම කතා කරන්නේ. එතකොට ඒකේ ආරෝපණය ඔව්. ඍණ එකක ආරෝපණයක් තියෙනවා ඉලෙක්ට්‍රෝනයක වගේ. මේ කට්ටියක නම් ආරෝපණ නැහැ. ආරෝපණයක් නැහැ ඔය නියුට්‍රිනෝ වල. හරි. ඉලෙක්ට්‍රෝ නියුට්‍රිනෝ තියෙනවා අපිට මියෝ නියුට්‍රිනෝ තියෙනවා ටෝ නියුට්‍රිනෝ තියෙනවා. ඒකට ආරෝපණයක් නැහැ. එතකොට මේ කට්ටියගේ ස්කන්ධ ගත්තොත් එහෙම ස්කන්ධ ගත්තොත් මෙන්න මේ පැත්තට මෙයාලගේ ස්කන්ධ වැඩි වෙනවා.
මේ පැත්තට මේ කට්ටියගේ ස්කන්ධ වැඩි වෙනවා. මෙන්න මේකෙත් right මේකෙත් මේ පැත්තට ස්කන්ධය වැඩි වෙනවා. මේ කට්ටියගෙත් ඔක්කොම ස්කන්ධ මේ පැත්තට වැඩි වෙනවා. මේ බෝසෝන් නැතුව බෝසෝන් ගැන හිතන්න එපා. මේ ටික විතරයි කියන්නේ. හරි. එතකොට මේක මෙහෙම ස්කන්ධය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙනවා. මෙයාලගේ ස්කන්ධ නම් අපි ගත්තොත් එහෙම ආසන්න වශයෙන් බිඳුවයි. හරිද? ආසන්න වශයෙන් බිඳුවයි පොඩි පොඩිව දිනවා. හරිද? ආසන්න වශයෙන් බිඳුවයි කියලා අපිට හිතන්න පුළුවන්. හරි පොඩි වැඩිවීම් තියෙනවා. පොඩි වැඩිවීම් තියෙනවා. හරි. ආසන්නවම බිඳුව තමයි. හරිද? ආරෝපණයකුත් නැහැ. හරි. එතකොට දැන් මේකේ ස්කන්ධ මෙහෙම වැඩි වෙනවා නම් C කියන එක හරිනේ. එහි ස්කන්ධ ඉලෙක්ට්‍රෝනික ස්කන්ධ වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයට වඩා මියොන්ගේ ස්කන්ධය වැඩි මියොන් එකේ. හරිද? ටෝගේ ඊටත් වඩා වැඩි. මේක නිකන් දල වශයෙන් අගයන් ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. හරිද? දල වශයෙන් ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධ අපි ගත්තොත් එහෙම හිතන්නකෝ ME විදිහට අපි මේක දාමුකෝ. හරි. එතකොට තව දෙයක් තමයි මේවා මේ ස්කන්ධ ඉදිරිපත් කරලා තියෙන්නේ මෙන්න මේම. මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් බෙදීම C වර්ග. එතකොට මෙයාගේ අගය ඔයාට එනවා ආසන්න වශයෙන් ඒකකයේ මෙහෙම තියෙනවා. ආසන්න වශයෙන් ඔයාට 0.5යි 1යි එකක වගේ අගයක් එනවා ආසන්න වශයෙන් ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධ විදිහට. එතකොට ඒ කියන්නේ මේ ඒකකෙන් මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් බෙදීම C වර්ග. එතකොට C කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් ගත්තොත් එහෙම ඕක කියන්නේ ඕකේ ඔය පරාසය විතරක් නෙමෙයි තියෙන්නේ. මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන පරාසය විතරක් නෙමෙයි තියෙන්නේ. ඕක ගිගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වෙනකන් යනවා right. එතකොට දැන් මියෝන් එකේ ස්කන්ධ බැලුවොත් එහෙම ඔයාට එන්නේ 105.66 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් බෙදීම 0. මේක මේ ආසන්න අගයන් තියෙන්නේ. හරිද? ආසන්න අගයක් විදිහට ගන්න පුළුවන්. එතකොට අපිට පැහැදිලි කරගන්න පුළුවන් ඉතින් මෙන්න මේ දේවල් ටික මතක තියාගන්න වැදගත් දේවල් විදිහට හරි. එතකොට දැන් මේකේ ඔක්කොම හරි ගියා නේද? නෑ sorry B එක ඇරෙන්න A හරි ගියා, B වර්ධුණා, C හරි ගියා. එහෙම වුණාම ආන්සර් එක වෙන්නේ තුන්වෙනි එක නේද? A හා C පමණක් සත්‍ය වේ කියන්නේ තුන්වෙනි උත්තරේ තමයි වෙන්නේ. right. එතකොට මේකේ අපි බැලුවොත් එහෙම දැන් ෆර්මියෝන කියන්නේ මූලික අංශු ගත්තොත් එහෙම මුලින්ම කොටස් දෙකකට බෙදෙනවා ෆර්මියෝන සහ බෝසෝන විදිහට. හරි ෆර්මියෝන සහ බෝසෝන. ඒතර ෆර්මියෝන කියන ඒවා බෙදෙනවා ක්වාක් සහ ලෙප්ටෝන විදිහට. ඊට පස්සේ ක්වාක් කියන එකේ 6ක් තියෙනවා. ලෙප්ටෝන කියන එකේ 6ක් තියෙනවා. ක්වාක් වල ගත්තොත් එහෙම අප් ඩවුන් තියෙනවා. ඒ කියන්නේ ක්වාක්ස් අප් ක්වාක් සහ ඩවුන් ක්වාක් තියෙනවා. චාම් තියෙනවා. ස්ට්‍රේන් තියෙනවා. টොප් බොටම්. මතක තියාගන්න ලේසි. එතකොට ලෙප්ටෝන වල ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන තියෙනවා, මියෝන් තියෙනවා, ටෝ තියෙනවා. එතකොට ඒකෙම ප්‍රතිේව තියෙනවා. ඉලෙක්ට්‍රෝ නියුට්‍රිනෝ තියෙනවා. ඊට පස්සේ මියෝන් නියුට්‍රිනෝ තියෙනවා, ටෝ නියුට්‍රිනෝ තියෙනවා. හරි ඒ කට්ටියගේ ආරෝපණයක් නැහැ. දැන් ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ගත්තොත් එමලගේ ආරෝපණය ඍණ එකක ආරෝපණයක් තියෙන ඉලෙක්ට්‍රෝන එක වගේ. හරි අනිත් කට්ටිය දැන් ඩවුන් ක්වාක් ගත්තොත් ඍණ 3 එකයි. කියන්නේ මෙයා ධන 3ෙන් 2යි ඉලෙක්ට්‍රෝන. කියන්නේ මේ ඔක්කොටම මේ පොලිමේ ඉන්න 3 දෙනාටම මේ පැත්තට යනවා කියන්නේ ස්කන්ධයත් වැඩි වෙනවා. හරිද? ස්කන්ධයත් වැඩි වෙනවා. එකම ආරෝපණය තමයි මේ පොලිමරම තියෙන්නේ. මෙයාට තියෙන්නේ ඒ ආරෝපණය මේ පොලිමර. මෙයාටත් ඒ ආරෝපණය මේ පොලිමර තියෙන්නේ. right? ඒතර ආසන්න වශයෙන් තමයි මේ අගයන් ටික තියෙන්නේ. එතකොට ඒක නිසා B එක නම් වැරදි. දැන් බෝසෝන් පැත්ත වෙනම මේ ටික වෙනම මම මේ කිව්වේ මේ එක කඩේටකින් වෙන් කරලා තියෙන මේ බෝසෝන් ටික. හරි. එතකොට ග්ලූනේ, ෆෝටෝනේ, Z බෝසෝන් තියෙනවා, W බෝසෝන් තියෙනවා, Higgs කියලා එකකුත් තියෙනවා. හරි. එතකොට අපිට උත්තරේ 3 විදිහට ගන්න පුළුවන් මේ MCQ එකේ.